මේ අංකල් තමයි අර පාංගෙන් නිල ජෑම් වෙලා තිබ්බේ. අයියෝ අපරාධනේ ලොක්කා. ඈ පොඩ්ඩක් දෙපැත්ත බලලා පාර පැන්නන. තව අවුරුදු දෙක තුනක් කොහොම හරි අල්ලන් ඉන්න තිබ්බනේ. කොහොම දෙපැත්ත බලන මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට අප්පලා ඉවරයි. බං ඉතින් පනින ගමන් නෙවෙයි දෙපැත්ත බලන්නේ. පනින්න කලින් එපා දෙපැත්ත බලන්න. කමක් නැහැ මට දැන් එපා වෙලා තියෙන ඕනට කඩේ ගිහිල්ලාම. ඔන්න මාව දිව්‍ය ලෝකෙට යවන්න මම එහෙ සේත්තුගේ ඉන්නම්. උඹ එහෙම දාස. විතුවද මේ දිවි ලෝක ගැන ගෝල් පේස් යනෝගේ වැඩක් ඇයි කියලා. මේ රෙකෝඩ්ස් චෙක් කරලා තමයි තීන්දුව දෙන්නේ මං. ඔව්. නෑ මේ අපේ බොස්. බොස් මේ මූ දිව්‍ය ලෝකය වුත් නම් එහෙත් කාන්තාගාරයන්ට දාන්න වෙනවා කොන්ද? මේ තරම් සෙවලේ. ඒ ගෑනු කේස් වැඩි කියලා පෙන්නනවනේ. මං උදව් කරපුවා වෙන්නේ නැති. අය උංගක් අසරණ කාන්තාවන්ට පිට වෙලා තියෙනවා. අර ටෙස්ට් එක කරලා බලමු. මේ මොකද්ද? අපායි. කෙලින්ම අපායි. අපායි. යකෝ මේ විනුඹ දෙකක්. මකරන් දෙපා ඉතින් මන් දැක්ක වෙන මොකද්ද වගේ. ඔය ඒ නිසා තමයි කෙලින්ම අපායේ කිව්වේ. යකෝ වයසරනේ වෙන්නේ මනචරකම. මු අපායට දාන්න.